කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට මම මේ ළඟදී වීඩියෝ එකක් දැම්මා හරියටම AliExpress එකෙන් කොහොමද රුපියල් 250ට අයිටම්ස් ඕඩර් කරගන්නේ කියලා. ඉතින් මම අද ඕඩර් කරගෙන තියෙනවා මෙන්න මේ වගේ පොඩි මේ ප්‍රොජෙක්ටර් එකක්. මේ ප්‍රොජෙක්ටර් එකට මට ගිය රුපියල් හරියටම 700ක වගේ ගාණක්. මම මේක ලංකාවේ බැලුවා. මේක හරියටම රුපියල් 6000ක් විතර වෙන ප්‍රොජෙක්ටර් එකක්. කොහොමද දන්නවද මම මේක ගෙන්නවුවේ? මම මේක ගෙන්නපු විදිහ මගේ වීඩියෝ එකේ ගොඩක් channel එකේ වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. ඒ වීඩියෝස් බලවාට මේ ගෙන්න ගන්න පුළුවන්. මං අද නම් මේක ගැන පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න. කියන්නේ මේකේ full review එක. එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න. මං අද ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද ගෙන්නවුවේ. ඒ වගේම මේ ගැන විස්තරයක් මං කියලා දෙන්නම්. එහෙනම් channel එක subscribe කරන්න අපි යන් වීඩියෝ එකට. ඉතින් friends මුලින්ම මේකේ design එක බලුවොත් ඔයාලට මෙන්න මේ වගේ තමයි මේක බලා ගන්න හම්බෙන්නේ. ඔයාලට වෙනවා මෙන්න මේ වගේ අපිට මේක බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මේක වෝල් 12යි කියලා මේකේ යටින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක LED lamp එකක්. ඔයාලට ඊට පස්සේ මෙන්න මේ විදිහට යටින් බලා ගන්න පුළුවන්. තව තියෙනවා AV port එකකුයි. මෙන්න මේ විදිහට micro SD card එකක් දාගන්න පුළුවන් එකකුයි. තව තියෙනවා charge කරගන්න පුළුවන් කේබල් එක ගන්න ඩෙප් එකක්. ඊට පස්සේ guys මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක මේ පැත්ත බලා ගන්න වෙන්නේ. මේ පැත්තේ ඔයාලට තියෙනවා මෙන්න මේ විදිහට DC mic ගන්න එකකුයි. තව තියෙනවා USB drive එකකුයි. ඊට පස්සේ මෙන්න මෙතන cooling fan එක තියෙන තැන පොඩි හිටසක් වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම guys මෙන්න මේකේ ඔයාලට බටන් හතරක් තියෙනවා. මේ බටන් හතරෙන් on කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගොඩක් ෆන්ක්ෂන් බටන් තමයි මේ තියෙන්නේ. මෙතන ඔයාලට බටන් හයක් බලා ගන්න පුළුවන්. ඒක තමයි මේක අපිට build and design එක ගැන කතා කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ තව තියෙන මෙන්න මෙතනින් පොඩි item එකක් තියෙනවා. මේක මෙහෙම කරාම මේ අපිට මේක zoom in zoom out කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්පීකර් එකේ ස්පීකර් මෙතන පිටලා තියෙනවා මෙන්න මෙතන. ඒ වගේම මෙහෙම වටේ අපිට මොනවද බලාගන්න මේ ටික තමයි බලා ගන්න ලැබෙන්නේ. ඊට පස්සේ guys ඔයාලට මෙන්න මෙතනින් තව අපිට මේ බොක්ස් එකත් එක්ක තව items කෙටිය තුනක් විතර හම්බ වෙනවා. ඔයාලට එන්නතනින් මෙන්න මේ කේබල් එක දෙන්න ගහලා ඔයාලට ඔයාලගේ කම්පියුටර් උනත් TV එක උනත් ඔයාලට මේකේ කම්පියුටර් ඩිස්ප්ලේ එක මේකට ෂෙයා කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මොබයිල් ඇප් එකක් තියෙනවා. මේ මොබයිල් ඇප් එක උනොත් මේකට කනෙක්ට් කරගෙන අපිට බලන්න පුළුවන්. එහෙනම් අපි යන් වීඩියෝ එකේ ඉතුරු ටිකට. තව අපිට මේකත් එක්කම මේ වගේ වෝල්ට් පාක චාර්ජර් එකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ තමයි අපිට මේ චාර්ජර් එකත් බලා ගන්න ලැබෙන්නේ. ඒකත් මේකේ charge කරගන්න මේ කරන්ට් එක ගන්න වගේ දේවල්ට මේක අපිට දා ගන්න පුළුවන්. ඒ වගේම මේකත් එක්කම අපිට තව හම්බ වෙනවා මෙන්න මේ වගේ type C charging cable එකක්. මේකත් ඒ box එකේමයි තිබ්බේ. මගේ box එක නැද්දේ උනේ පොඩ්ඩක් AliExpress එකෙන් ඒ වගේ පොඩ්ඩක් damage වෙලා ඒකයි box එක නැත්තේ. අනික courier service එකෙන් ගෙනත් දෙද්දි හොඳට මේක ඉරලා තිබ්බේ. ඒ වගේම අපිට මෙන්න මේ වගේ කුතාව හම්බ වෙනවා. ඊට පස්සේ guys ඔයාලට මෙන්න මේ වගේ remote එකක් බලා ගන්න ලැබෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ remote එකෙන් මේක control කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ project එක. ඊට පස්සේ guys අපිට මේ box එකත් එක තව හම්බ වෙනවා මෙන්න මේ වගේ කේබල් එකක්. මෙන්න මේ කේබල් එකෙන් තමයි ඔයාලට TV එකට මේක සම්බන්ධ කරලා බලන්න වෙන්නේ. ඒ වගේම මෙන්න මේ item ටික තමයි අපිට හම්බෙන්නේ මේකත් එක්ක. ඔයාලට වෙන මෙන්න මේ වගේ remote එකක්. මෙන්න මේ වගේ items හතරක් මේකත් එක්ක හම්බ වෙනවා. ඔයාලට මෙන්න මේ පිටිපස්සට මෙන්න මේ විදිහට මෙතන micro SD card එක වලට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම charge කරගන්න තියෙන මෙන්න මේ port එක ගහලා අපිට මේක charge කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන mic එකක් ගහන්න මෙන්න මේ වගේ ගොඩක් function මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ guys ඔයාලට මෙන්න මෙතන තියෙනවා මේක setup කරගන්න හැටි setup කරගන්න එක. එහෙනම් අපි මේකේ කොහොමද colors කියලා බලන්න. ඉතින් friends මේක හදිස්සිය කරපු වීඩියෝ එකක්. මම ඉක්මනට මේකේ full review එකක් කරන් එන්නම් friends. ඉතින් ඔයාලට මේකේ full review එකක් ඕන නම් මොනවද ප්‍රශ්න දාලා යටින් comment එකක් දාන්න. මම ඉක්මනට ඔයාලට full review එක කරන් එන්නම්. එහෙනම් මගේ channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.